පස්සේ ඔතන මාතෘකාව ගන්න CH4 ක්ලෝරිනීකරණ යාන්ත්‍රණය CH4 ක්ලෝරිනීකරණ යාන්ත්‍රණය හරිනේ. එතකොට CH4 ක්ලෝරිනීකරණයේදී ඉස්සෙල්ලා එක පළවෙනි පියවර තුනකින් වෙන්නේ CH4 ක්ලෝරින් එක්ක ප්‍රතික්‍රියා කරන එක පියවර තුනක් ඔස්සේ සිදු වෙන්නේ. පළවෙනි පියවරේදී මෙහෙම සූර්ය ශක්ති විකිරණ ක්වන්ටමයක් ඒක තමයි අපි H කියලා දාන්නේ ක්වන්ටමයක් Cl2 වෙත පහර දී Cl මුක්ත ඛණ්ඩක දෙකක් සාධක. ඒක වෙන්නේ Cl බන්ධනයේ ඉලෙක්ට්‍රෝන දෙක තියෙනවා. ඒකට පහර දෙනකොට මෙතන සමවිච්ඡේදනය වෙනවා. කොහොම සමවිච්ඡේදනය වුණාට පස්සේ මේකෙන් දෙකක් Cl dot හැදෙනවා. සමවිච්ඡේදන ප්‍රතික්‍රියාව මුලින් පැහැදිලි කරපු එකම. හරි. ඊට පස්සේ දෙවෙනි පියවරේදී එක පියවර මෙම Cl මුක්ත ඛණ්ඩක එකක් CH4 වල CH වෙත පහර දී හරිද CH3 මුක්ත ඛණ්ඩකයක් හා HCl සාධකයක්. ඒ කියන්නේ දැන් මෙතන CH4 ඉන්නවා උදාහරණයක්. මෙතන CH4 ඉන්නවා. මේක ලියනකොට ඔයගොල්ලෝ මෙතන බන්ධනයක ඉලෙක්ට්‍රෝන දෙක ලියන්න ඕන. අර Cl ඩොට් එකක් ගන්න ඕන. Cl මුක්ත ඛණ්ඩක එකක් ඔයගොල්ලෝ ගන්න ඕන මෙතනට. අර දෙකෙන් එකක් ගන්න. එකක් ගන්න ඕන. අරගෙන ඔහොම ලියලා මේ ඉලෙක්ට්‍රෝනෙත් එක්ක හයිඩ්‍රජන් ඉස්සරහට යනවා. මතක තියාගන්න පියවර. එක જાති හතරක් ලියන්න පිළිද. දැන් හයිඩ්‍රජන් එකක් ක්ලෝරින් වලට ලියන්න ඕන. හරිද? ඊට පස්සේ මෙතනින් මෙයා එනවා ඉස්සරහට මේ ඉලෙක්ට්‍රෝන යනවා. එතන මේ ඉලෙක්ට්‍රෝනෙත් එක්ක H එක යනවා. මෙතන Cl ඉන්නවා. එතන මේ දෙන්න එකතු වෙනවා. එකතු වෙනවා මේ ඉලෙක්ට්‍රෝන යනවා කාබන්ට. පාරේ ගන්න මේක තේරුම් ගන්න. දැන් CH4 වල බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලේ එක ඉලෙක්ට්‍රෝනයක් එක්ක H යනවා. Cl ගේ මුක්ත ඛණ්ඩකයේ ඉලෙක්ට්‍රෝනෙත් එක්ක හවුලේ තියාගන්න. HCl වල. හරිද? එතකොට මෙතන ඉතුරු වෙන ඉලෙක්ට්‍රෝනේ කාබන්ට යනවා. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට මෙතනින් හැදෙන්නේ HCH මෙතන ඩොට් එක. මේ ඉලෙක්ට්‍රෝනේ මෙතනට ගියා. එතකොට CH3 මුක්ත ඛණ්ඩකය ප්ලස් HCl. හරිද? ඊට පස්සේ ඊළඟට මෙතන මෙම CH3 dot සමග මාධ්‍යයේ ඇති අලුත් Cl2 අණුවක් සම්බන්ධ වේ. ඒ කියන්නේ මෙන්න දැන් අපි ළඟ තියෙන්නේ මොකක්ද? HCH මුක්ත ඛණ්ඩකය කොහොම තියෙන්නේ. ඊට පස්සේ අලුතෙන් Cl2 අණුවක් මෙතන එනවා. යාලා තියෙන්නේ සහසමුද බන්ධනය. දැන් මෙයා හදලා තියෙන මුක්ත ඛණ්ඩක එකක් යූස් කරා. ඒකෙන් තමයි මෙයා හදාගත්තේ. හරිද? HCl එකක් කරන් එයා H එක ගියා. අයින් වුණා. එච්චරයි. HCl මුක්ත ඛණ්ඩකේ ආයේ නැහැ. මෙතන තව එකක් ඉතුරුයි. ඒකෙන් නෑ මෙතනට ඒකේ අවස්ථාවක් තියෙනවා. මේ දෙන්න මෙයා ඇවිල්ලා මෙයාත් එක්ක ප්‍රතික්‍රියා කරලා මෙතන වැඩි ඉවර කරලා දාලා යන්නත් පුළුවන්. මෙන්න අවස්ථාව කලාතුරකින් එන්න වෙන්නත් පුළුවන්. නමුත් මේක ටිකට ඇදිලා යන්නේ මේ විදිහට යාන්ත්‍රය. ඒ කියන්නේ මේ H4ම අන්තිමට ක්ලෝරින් බවටපත් වෙන්නේ මේ විදිහේ සෙට් ප්‍රතික්‍රියා සෙට් හතරකින්. ඒ කියන්නේ මේ පියවරයි ඔයගොල්ලෝ හතර පාරක් ලියන්න ඕනේ. එක එක H වෙන්නේ. මේ යාන්ත්‍රය. එකම දේ හතර පාරක් ලියන්න ඕනේ. ඒක ලියන්න මාරු කරනවා. මම කියන්නේ මේ එතකොට මේක වෙන්නේ කොහොමද? දැන් මෙන්න මෙයා ආවට පස්සේ
මෙයාගේ ඉලෙක්ට්‍රෝනේ අරගෙන මෙයා පොඩ්ඩක් ඉස්සරහට ගන්නවා හවුලේ තියන්න. මෙයා ඉලෙක්ට්‍රෝනයක් එක්ක ක්ලෝරින් අරන් එනවා මේක. ඒතර අනිත් ඉලෙක්ට්‍රෝනේ මේ ක්ලෝරින්ට අයිති වෙනවා. ඔන්න ඔය ඊතල ගහිලා මොකද තියාගන්න ඉතින්. පළවෙනි තැන ඊතල ගෙවුවේ කොහොමද? මේ ක්ලෝරින් මුක්ත කණ්ඩකයේ ඉලෙක්ට්‍රෝනයයි Hg ඉලෙක්ට්‍රෝනික එකතු කරලා HCl හදන එකයි. අනිත් ඉලෙක්ට්‍රෝනේ කාබන්ට එනවා. දැන් ඒ කාබන්ගේ ඉලෙක්ට්‍රෝනේ ක්ලෝරින් කෙනෙක් එක්ක එකතු කරලා මෙතන CCl බන්ධනයක් හදනවා. අනිත් ක්ලෝරින් මුක්ත කණ්ඩකයක් ඇතුළේ අලුතෙන් එතන නිෂ්පාදනය. අලුතෙන් එනවා. එතකොට මෙතන උත්තරේ මොකක්ද? මෙහෙම HCH කොහොම ඉන්නේ මේ ඉලෙක්ට්‍රෝනේ මේ කතර ඉලෙක්ට්‍රෝනේ හවුලේ තියලා මෙතන Cl එකක්. ඒ කියන්නේ අපි ඕන ප්‍රතිපලවලින් පළවෙනි එක CH3Cl හදාගත්තා. Cl ඩොට් එක ඉතුරු. එතකොට ආපහු මේ දෙක ඇවිදිනවා වතු ප්‍රතික්‍රියාව. හරිද? ඊට පස්සේ දැන් මෙම ප්‍රතිපල නැවත ප්‍රතික්‍රියා කරයි. එතකොට මොකද්ද මේ වෙන්නේ? මෙයාව ලියන්න ඔයා මෙහෙම හරවලා H එක ඉස්සරහට දාලා අර ආයි Cl එක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. Cl එක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. Cl ප්‍රතික්‍රියා කරන්නේ අලුත් H එක එක්ක. ඒක එයාලා ඉන්නවා අර Cl ඩොට් එක. ඒ දෙකමයි මේ ගන්න. ඒ කියන්නේ මේ දෙන්න ආයේ භාවිතා වෙනවා. හරිද? මේ දෙන්න ඒක එහෙම ඉතල ගහන්න අවශ්‍ය ගන්න නෙමෙයි. ඒ ඉතල ගහන්න එපා. නිකන් ලියන්න ප්‍රතික්‍රියාව. හරිද? ඒ දෙන්නමයි මේ ගත්තේ. මොකද්ද කළේ? මෙයාව කරකවුව H එකක් මෙයාට මුණලා තියෙනවා. හරි ඒ කරකවනකොටම ආයේ මුලට යනවා අපි ආපස්සට. මෙතන තියෙනවා මෙතන මුල. මේ වෙච්ච දේ නැවත වෙනවා. මොකද්ද දැන් හරියට බලන්න H එකට මුල්ලා ක්ලෝරින් මුක්ත කණ්ඩකයක් හිටියනේ. එතන මොකද කරන්නේ? මෙයා එනවා ඉලෙක්ට්‍රෝනේ අරන් මේ පැත්තට. මෙයා මේ කතර ඉලෙක්ට්‍රෝනේ ගලවගෙන මේ පැත්තට යනවා. හිතයි කතරේ මම ගන්න ඒ දෙක හවුලේ තිබ්බම HCl ගන්නවා. ලේසි. ඊට පස්සේ මේ ඉලෙක්ට්‍රෝනේ මේ පැත්තට කොහොම ගලවනවා. ඒතර ආයේ කාබනික මුක්ත කණ්ඩකයේ HCl ගන්නවා. එතන මොකක්ද උත්තරේ? ආයෙ එනවා HCl H කොහොම මෙතන ඩොට් එකක් තියෙන එකයි HCl ගන්නවා. එතන මම මෙතන ගහපු ඊතලයේ සහ මේ සංග්‍රහණ කරන්නේ මේ ගහන නරකයි. මේ දෙක මෙවුවම නිකන් මේ ආන්දරේට අනවශ්‍ය බලපෑමක් එක්කේ. මෙයා එතන මෙහෙම දෙයක් කරනවා. දැන් ආයෙ ප්‍රතික්‍රියාව ආයෙ අර විදිහටම ඇවිල්ලා. දැන් එතනදී මෙතන කාබනික මුක්ත කණ්ඩකයක් ඇදිලා ඒකට අලුත් ක්ලෝරින් එකක් ආවට ඒ වගේම තමයි මෙතන. මොකද්ද වෙන්නේ? මේ HCl H ඩොට් එකට අලුත් ක්ලෝරින් අණුවක්. හරිද? ඒතර අලුත් ක්ලෝරින් අණුවකට ඉතල ගහන්නේ කොහොමද? ඉතල ගන්නේ කොහොමද? මේ ඉලෙක්ට්‍රෝනේ අරන් මෙයා මෙහෙට එනවා මෙයා මෙතනට යනවා. මේ ඉලෙක්ට්‍රෝනේ කියලා මෙයා. ඒතර උත්තරේ මොකක්ද? HCl H මෙතනට Cl ක්ලෝරින් වල. දැන් ආයෙ මේක වැඩේ ඇවිල්ලා නැති අවස්ථාවේ ආයෙ මොකද කරන්නේ? ආයෙ මේ දෙකම ලියනවා මොකද මෙයාව හරවන මේ H එක මෙයාට මොකද? තුරා මෙන්න මේ විදිහටම ඉදිරි පියවර දෙකකින් ඉදිරි දෙකක් H දෙකක් Cl බවට පත් වේ. ඔකේ දැන් හරියනවා නේද? හරි ඊට පස්සේ තුන්වෙනි පියවර දැන් ඔය වැඩේ ඉවර වෙනකොට මේ හතරම Cl වලනේ දැන් ඒත් මෙයා ඉතුරුයි. හරිද? එතකොට තුන්වෙනි පියවර පළමු පියවරේ ඉතිරි Cl.R දෙවන පියවරේ අවසාන Cl. එකතු වී Cl2 සෑදේ. හරි ඒ කියන්නේ මොකද? අර මුල් එකේ දෙකෙන් එකයි පාවිච්චි කරේ. එකක් ඉතුරුයි. මෙතන CCl4 හදනකොට එකක් ඉතුරුයි. එතන ACl එක ඉතුරුයි. ඔය දෙක එකතු වුණාම ICl2. අනවක ඒතර වැඩේ ක්ලෝස්. ඉතින් ඉවරයි. ඕකාසේ කලාතුරකින් පොඩි වෙන්න පුළුවන් පොඩි දෙයක් තියෙනවා. ඒ කියන්නේ කලාතුරකින් මෙන්න මේ වගේ CH3 ඩොට් එක වගේ ඒවා මේ જાති අණු ගොඩක් මේ මාර්ගයේ තියෙනවනේ. එතන මේක ගොඩාක් වැඩේ කරගෙන ඉන්නේ. එතන හදිස්සියේ මේන් එකකට එයිම් එකක් ඉස්සරහට මොහම් වෙනවා. හරිද? හරියට නිවැරදි දිශාවකින් හම්බ වුණොත් මෙයාගේ එකක් එක්ක ප්‍රතික්‍රියා කළා C2H6 අනුව හදන්න පුළුවන් ඉතාම සුළු සම්භාවිතාවක් තියෙනවා. ඒක පොඩ්ඩක් වෙනම ලියමු අපි. ඒක පස්සේ නෝට් එකකට දාමු.
කොහොම එකක් සම්පූර්ණ කරන්න මේක සම්පූර්ණ කරලා ඉවර කරලා මේකේ යාන්ත්‍රණය මෙතන ඉවර කරගත්ත හැකි. අපි ඊට පස්සේ බලමු අර කතාව.